ඔයාට කෙට්ටු වෙන්න දෝනේ. ගොඩක් අය මගෙන් ඩයට් ප්ලෑන් එක ගැන අහලා තිබ්බා. සරලයි. එහෙම ඩයට් ප්ලෑන් එකක් නැහැ. ඒත් කොහොමද මම කෙට්ටු වෙන්න ගත්තේ? කටපාලනය කරලා මොලේ චුට්ටක් පාවිච්චි කරා. ඒ විතරක් නෙමෙයි. අලුතෙන් යාළුවෙකුත් හොයාගත්තා. මන් දන්නවා මේ තියෙන ආර්ථිකෙත් එක්ක අපිට ගොඩාක් අමාරුයි ලොකු දේවල් කරන්න. හැබැයි මොන දේ කළත් වැඩක් නෑ තමන්ට තමන්ගේ බඩජාරිකම පාලනය කරගන්න බැරි නම්. ඔයාට ස්පෙෂල් කන්ඩිෂන් එකක් නැත්නම් අතට අහුවෙන හැමදේම කාලා බොඩි පොසිටිවිටි කියන්න එපා. ඔයා වර්ක්අවුට් කළත් නොකළත් ඔයාට කෙට්ටු වෙන්න පුළුවන්. මම මේ ෂෙයා කරන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. අවුරුදු 5ක් විතර ගියා මටත් මේක අවබෝධ වෙන්න. මේ අවුරුදු 5 මන් නොකරපු දෙයක් නැහැ. ජිම් ගියා, සප්ලිමන්ට් ගත්තා, පර්සනල් ට්‍රේනින්, ස්ට්‍රික්ට් ඩයට් ප්ලෑන්, අරටි, මේටි එකී මෙකී නොකී ඔක්කොම කරා. එච්චර ලොකු ප්‍රතිඵලයක් නම් තිබ්බේ නැහැ. හැබැයි මං අතහැරියේ නැහැ. කොච්චර කෑම කන්න ආස කළත් අන්තිමට මං තීරණය කළා You had to stop it. නොකායින්න. පළවෙනි මාසේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. පොඩ්ඩක් විතර අවුල්. දෙවනි මාසේ ග්‍රෑම් 200ත් ග්‍රෑම් 500ක් වගේ තමයි අඩු වුණේ. ඔන්න ඊට පස්සේ හැම මාසෙම වගේ කිලෝ 1 ගානේ අඩු වෙන්න ගත්තා. මට මාර හැපි. ගොඩක්ම ගෙදර හදපු රියල් ෆුඩ් කන්න තමයි try කළේ. තව කානිවෝ ඩයට් එකකට මාරු වුණා. ස්වීට්ස්, ස්නැක්ස් කෑවේ නැති නෑ. බට් පැකට් එකේ රෙකමන්ඩ් කරපු ගානට වැඩිය කෑවේ නෑ. මං හිතනවා ඔයාට මම මේ කියපු දේවල් try කරොත් ඔයාගෙත් බර අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. ප්‍රධානම දේ ඔයා දවසට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඉක්මවන්න නැතුව ආහාරයට ගන්න එක. try කරලා බලන්න.